LTTA බලය මේ වන විට මුලතිව් පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 58ක භූමි ප්‍රදේශයකට සීමා වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙනවා. 53 වන 58 වන සහ 4 වන කාර්යසාධක සේනාංකයේ බටපිරිස් පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ මුල් කර ගනිමින් මෙහෙයුම් වල නිරත වන බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ. End of war. The final countdown. LTTE මේ වන විට පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ බලය රැක ගැනීමේ දැඩි සටනක නිරතව සිටිනවා. මුලතිව් පුදුකුඩිරිප්පු පාලමට්ටලාම් මුල්ලෑවේලි චලී ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ දිනේ අවස්ථා කිහිපයකදී දරුණු ගැටුම් පැවති බවයි වාර්තා වන්නේ. මෙහිදී LTTEට දැඩි හානි සිදු ඇති බවද ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවසුවා. පසුව ප්‍රදේශ කිහිපයක කළ සෝදිසි මෙහෙයුම්වලදී LTTE මලසිරු කිහිපයක් සමගින් අවි ආයුධ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද ආරක්ෂකාංශ සොයාගත්තා. මේ අතර මුලතිව් ප්‍රදේශයක ගමන් කරමින් තිබූ යුද හමුදා කැබ් රථයකට ඊයේ පස්වරුවේ LTTEන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවසුවේ මෙහිදී ආරක්ෂකාංශ සමාජිකයින් කිහිප දෙනෙකුද තුවාල ලැබූ බවයි. වැසියන්ගෙන් තොරව රාජ්‍යයක් පිහිටුවීම ඉතාමත් උගහට කරුණක් බවයි අපනන් දන්නා සත්‍ය. වැසියන්ගෙන් තොරව ඊළම් රාජ්‍ය පිහිටුවීමටයි ප්‍රභාකරන්ට කවදා හෝ සිදුවන්නේ. මොකද සිවිල් වැසියන් තවදුරටත් දිනෙන් දින මුදාගත් ප්‍රදේශ වෙත රජයේ පාලන ප්‍රදේශ වෙත පලා යමින් සිටිනවා. ජාතික ආරක්ෂා පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ සඳහන් කළේ මේ වසර තුල සිවිල් වැසියන් 36318 දෙනෙකු ආරක්ෂිත ප්‍රදේශ කරා පැමිණ ඇති බවයි. කිලිනොච්චි හා මුලතිව්හි මුදා නොගත් ප්‍රදේශ කිහිපයක සිට ඊයේ දිනේත් සිවිල් වැසියන් 77 දෙනෙකු ආරක්ෂිත ප්‍රදේශ කරා පැමිණ තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා පැවසුවේ පැමිණි පිරිස අතර කාන්තාවන් 29 දෙනෙකු හා කුඩා දරුවන් 23 දෙනෙකු වන බවයි. එමෙන්ම LTTE ග්‍රහණයෙන් මිදියා තවත් සිවිල් වැසියන් 486 දෙනෙකු ඊයේ පෙරවරුවේද නාවික හමුදාව වෙත බහර වී තිබෙනවා. මෙම පිරිස පැමිණ ඇත්තේ මුලතිව් මුදා නොගත් ප්‍රදේශ කිහිපයක සිටයි. පලායන අවස්ථාවේදී LTTE විසින් මෙම පිරිසට වෙඩි තබා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාවක් සහ තවත් දරුවෙකු පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර LTTEන් මිදී ආරක්ෂිත ප්‍රදේශ කරා පැමිණීමෙන් සිටි සිවිල් වැසියන් පිරිසකට පසුගියදා LTTE විසින් ප්‍රහාර එල්ල කළා. මෙහිදී බරපතල තුවාල ලැබූ කුඩා දරුවන් 15 දෙනෙකු ඇතුළත් කරනු ලැබුවේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලටයි. ඔවුන්ගේ තත්ත්වය මේ වන විට යහපත් මට්ටමක පවතින බවයි රෝහල් වෛද්‍යාංශය පවසන්නේ. මේ අතර මුලතිව් මුදා නොගත් ප්‍රදේශවල LTTE විසින් රඳවා සිටින සිවිල් ජනතාව සඳහා අත්‍යවශ්‍ය ආධාර රැගත් නෞකාවක් ඊයේ රාත්‍රියේ ත්‍රිකුණාමල වරායෙන් පිටත් වුණා. එහි සිටින අද දෙරණ වාර්තාකරු පැවසුවේ එම නෞකාවේ සිවිල් වැසියන් සඳහා වියලි ආහාර සහ ඖෂධ වර්ග ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කළ බවයි. ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත අත්‍යවශ්‍ය කොමසාරිස් කාර්යාලය හරහා ජාත්‍යන්තර රතුකරුස සංවිධානය මගින් මෙම වියලි ආහාර ප්‍රවාහනය කළ බවද අප වාර්තාකරු පැවසුවා. වන්නේ මානුෂීය මෙහෙයුමේ තොරතුරු එලෙසින් සහ එසැනින් ඔබ වෙත ගෙනීමට අද දෙන්න කණ්ඩායම් දෙකක් මේ වන විටත් යුද බිමේ රැඳී සිටිනවා. 55 වන සේනාංකයේ බටපිරිස් සමග රැඳී සිටින අශෝක වීරසිංහ පුදුකුඩිරිප්පු උතුරු ප්‍රදේශයේ තොරතුරු ගෙන එනවා. 58 වන සේනාංකයේ සමග රැඳෙමින් පුදුකුඩිරිප්පු බටහිර ප්‍රදේශයේ තොරතුරු ගෙන එන්නේ එච්.එන්. කුලරුවන් විසින්. යුද පෙරමුණේ තොරතුරු වාර්තාකරණයේ පෙරමුණගෙන සිටින අද දෙරණ සමග නිරන්තරයෙන් රැඳී සිටීමෙන් යුද පෙරමුණේ උණුසුම තොරතුරු දැන ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. යුද ශක්තියෙන් දුර්වල වී සිටින LTTE තවමත් උත්සාහ ගනිමින් සිටින්නේ කිසියම් විනාශයක් සිදු කිරීමට බව එහි සිටින අපගේ වාර්තාකරුවන් අපට වාර්තා කළා. පලායන LTTE සමාජිකයන් විශාල වශයෙන් අවි ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය වළදමා තිබූ ස්ථාන රැසක් පසුගිය සති කිහිපය තුළ යුද හමුදාව විසින් සොයාගත්තා. චලේ ප්‍රදේශයේ එලෙස සූක්ෂම ලෙස සංගවා තිබූ පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් සොයා ගැනීමට යුද හමුදා බටපිරිස් ඊයේ දිනේදී සමත් වුණා. මේ පිළිබඳ තොරතුරු රැගෙන චලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට අප මාණ්ඩලික වාර්තාකරු අශෝක වීරසිංහ ගෙනෙන වාර්තාවක් දැන්. පලායන LTTE ත්‍රස්තවාදීන්
තමන් සතු පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් චලයේ පෙපර පිටි ප්‍රදේශයේ වල දමා තිබුණා. 55 වෙනි සේනාංකයේ බටපිරිස් විශේෂ මෙහෙයුමක් මගින් එම ආයුධ ගොඩගනු ලැබුවා. මෙම පුපුරන ද්‍රව්‍ය තොගයේ වැලි සහ කටු පඳුරු සහිත වනගත ස්ථානයක සංගවා තිබියදී 55 වැනි සේනාංකයේ බුද්ධ්‍යංශයට ලැබුණු තොරතුරක් මත සොයාගනු ලැබුවා. මෙම පුපුරන ද්‍රව්‍ය තොගයේ අතර යුද ටැංකි නාශක 14ක් සහ LTTE නිෂ්පාදනය කළ සුවිශේෂී මිසයිලයක් දවනවා. යුද ටැංකි විනාශ කිරීමේ බෝම්බයක් මේකට පුළුවන් ඕනෑම යකඩයක් විනිවිද සිදුරු කිරීමේ හැකියාවක් මේ බෝම්බෙට තියෙනවා. ඒ බෝම්බෙට ආවෙනික චාර්ජරය තමයි මෙන්න මේ චාර්ජරේ. ඒ කියන්නේ RPG ගත්තාම RPG ට වැඩිය මේක ආස්පසින්ම වෙනස්. මෙහි වූ බෝම්බ බොහෝමයක් LTTE නිෂ්පාදනය කළ ඒවා වීම විශේෂත්වයක්. LTTE ත්‍රස්තවාදීන් විසින් නිර්මාණය කරන ලද පෙන්ඩුලන් සිස්ටම් කියන්නේ හෙළවීමේදී පුපුරන බෝම්බයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන ඇතුළේ තියෙන සර්කිට් එක. ඒ සර්කිට් එක ඔන් කරාට පස්සේ පැය භාගයකින් මේ සර්කිට් සම්පූර්ණ පරිවර්තේ සම්පූර්ණනවා. එහිදී මොකක් හරි දෙයක් වැදිලා මේක හෙල්ලුනොත් අනිවාර්යෙන් මේ බෝම්බේ බ්ලාස්ට් වෙනවා. මේ අතර ක්ලෙමෝ බෝම්බ 21ක්, පුද්ගල නාශක බෝම්බ ඉවත් කිරීමට සැලසූ බැංගෝඩෝ රෝබිඩෝ 119ක් සහ ග්‍රෙනේඩ් බෝම්බ 120ක් දවනවා. ත්‍රස්තවාදීන් විසින් ඒ කියන්නේ මයින් ෆීල්ඩ් එකක් ක්ලියර් කර ගැනීම සඳහා භාවිතා කරන බැංගලෝඩෝ බිඩෝ. ඔයිට පෙර හම්බෙච්ච බැංගලෝඩෝ බිඩෝ මේිට බරින් වැඩි. ඒ කියන්නේ දැනට LTTE ත්‍රස්තවාදීන්ට වෙඩි බෙහෙත් අඩු නිසා අඩු වෙඩි බෙහෙත් ප්‍රමාණයක් තමයි මේවට භාවිතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ තප්පර 7ක් ඇතුළත මේ පුල් ස්විච් එක ඇදීමෙන් තප්පර 7කින් විනාශ වීමට තමයි මේ බැංගලෝඩෝ බිඩෝ සියලුම දේම හදලා තියෙන්නේ. මේ ස්ලෝන් බටේට තමයි මේ බැංගලෝඩෝ බිඩෝ එක නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන්නේ LTTE ත්‍රස්තවාදීන් විසින් සූසයිඩ් කරගන්න ජැකට් එකක් තමයි මේ තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම ප්‍රෙෂර් කරගන්න තමයි සම්පූර්ණ තියෙන්නේ. මේ ජැකට් එක කිලෝ 3.5ක් බරයි. වෙඩි බෙහෙත් වර්ගයේ සීපෝ තමයි මේකේ තියෙන්නේ. ඊට අමතර තව තියෙනවා ප්‍රභූ ආරක්ෂක, ඒ කියන්නේ ප්‍රභූවරයෙක් විනාශ කිරීම සඳහා තනි පුද්ගල සූසයිඩ් කිට් එකක්. ඒකට ආවිනුගු කට්ටල් වෙනම තමයි දැනට මේ ස්ථානයේ තියෙන්නේ. ඊට අමතර ඒ සූසයිඩ් කිට් එකේ වෙන්න මේ ආකාරයට තමයි ප්‍රෙෂර් බටන් එක තියෙන්නේ. මේ ඇවිල්ලා පෙබරවාරියක් විනාශ කිරීමට තමයි මේ සූසයිඩ් කිට් එක තියෙන්නේ. බෝම්බ සෑදීමට ගන්නා ඩෙටනේටර් 1600ක් විවිධ වර්ගයේ පතරොම් 400ක්ද LTTE මෙම ස්ථානයේ බල දමා තිබුණා. යුද හමුදා බුද්ධ්‍යංශ පවසන්නේ යුද හමුදා පාලනයේ පවතින ප්‍රදේශ වෙත රහසිගතව ඇතුළු වී විශාල විනාශයක් සිදු කිරීමට LTTE මෙලෙස පුපුරන ද්‍රව්‍ය සංගවා තබන්නට ඇති බවයි. මෙම ප්‍රදේශයේ තවත් මෙවැනි ස්ථාන රැසක් පිළිබඳ ලැබී ඇති තොරතුරු අනුව යුද හමුදාව සෝදිසි මෙහෙයුම්වල නිරත වනවා. End of war. The final countdown. මුලින්ම දැන ගැනීමට දැන් හැකි.